පාඩම් කරන කට්ටියට සීක්‍රට් ටිප් එකක් කියන්න තමයි හදන්නේ. ඉතින් ඔයත් A-level, O-level, යුනිවර්සිටි එක්සෑම්ස්, ඔෆිස් එකේ එක්සෑම්ස් මොනවට හරි පාඩම් කරන කෙනෙක් නම් මේ වීඩියෝ එක සේව් කරලා තියාගන්න. මේක තමයි 6 to 6 method එක. ඒ කියන්නේ මේක අපි කරන්නේ හවස 6 ඉඳලා උදේ 6 වෙනකම්. හරි. ඊට ඉස්සෙල්ලා මේක ඔයා කරන්න කලින් ඔයාට පොඩි ප්‍රී-වර්ක්ස් වගේක් තියෙනවා කරගන්න. ඒ ප්‍රී-වර්ක්ස් තමයි අපි එක්සාම්පල් එකකට හිතමු ඔයා A-levels වලට පාඩම් කරන කෙනෙක් කියලා. එහෙමනම් ඔයා පාස් පේපර්ස් අවුරුදු 5ක හොයාගන්න ඕනි. හැම විෂයකටම. ඒ අදාළ විෂයේ පාස් පේපර්ස් ටික අරගෙන ඔයා මාක් කරගන්න එක එක පාඩමට අදාළව ඒ පේපර් එකේ තියෙන MCQ, essay සහ structured papers වල තියෙන ප්‍රශ්න ටික. උදාහරණයක් විදියට ඔයා A-level physics කරනවා නම් ඉලෙක්ට්‍රොනික්ස් පාඩමට අදාළව තියෙන MCQ ටික, essay ටික, structured ටික ඒ ඔක්කොම ප්‍රශ්න ටික ඔයා මාක් කරගන්න. උදාහරණයක් විදියට 2000 ෆිසික්ස් පේපර් එකේ ඉලෙක්ට්‍රොනික්ස් වලින් ආපු MCQ නම්බර්ස් ටික තමයි මෙන්න මේවා. 5, 6, 7. ඊට පස්සේ essay නම්බර් එක තමයි number 3. ඊට පස්සේ structured paper එකේ පස්වෙනි ප්‍රශ්නේ තමයි ඉලෙක්ට්‍රොනික්ස් වලට අදාළව ප්‍රශ්නයක් තිබ්බේ. අන්න ඒ වගේ අවුරුදු 5ක පාස් පේපර්ස් අරගෙන ඔක්කොම ඔයා ස්ටඩි කරලා බලලා ඒ අදාළ ටික ලියාගන්න. ඒක පොඩි chart එකක් හදලා වෙනමම පොතක ලියාගන්න. ඒක හැම සබ්ජෙක්ට් එකකටම කරන්න. කරලා මේ ඔක්කොම හදාගත්තට පස්සේ ඔයාට පුළුවන් 6 to 6 method එකට යන්න. 6 to 6 method එක කියන්නේ හවස 6ට ඔයා පාඩම් කරන්න වාඩි වෙනවා. එතකොට කාලා බීලා වොෂ් දාලා ඔක්කොම කරන්න තියෙන ওই පොඩි වැඩ කට්ටියත් එක්ක කතා කරලා ඒ ඔක්කොම වැඩ කරලි වරලා පාඩම් කරන්න හවස 6ට හරියටම වාඩි වෙනවා. වාඩි වෙනකොට ඔයාගේ ෆෝන් එක ඔයාගේ ළඟ තියෙන්න බෑ. මොකද ඒක කියන්නේ ඔයාව ඩිස්ට්‍රැක්ට් කරන ලොකු සෝස් එකක්. ඒකින්ද ෆෝන් එක ඔයාලට පැත්ත පළාතකවත් ගන්න බෑ. ඊට පස්සේ ඔයා අර chart එක ගන්න. පාස් පේපර්ස් වලින් හදාගත්ත chart එක. ඒ chart එක අරගෙන ඔයා කැමතිම විෂය මුලින්ම පටන් ගන්න. අපි එක්සැම්පල් එකකට කලින් එකම ගමු. ෆිසික්ස් වල ඉලෙක්ට්‍රොනික්ස් වලින් ආපු ප්‍රශ්න ටික මාක් කරගත්තා නම් ඔයා ඒ ටික මුලින්ම කරන්න පටන් ගන්න. ඒ ටික මුලින්ම කරනකොට ඔයා හිර වෙන තැනක් එනවනේ. අන්න එතනදී ඔයා මුළු පාඩමම ආයි මුලින් ඉඳලා බලන්න. එතකොට ඔයාට මිස් වෙච්ච තැන්, සමහර වෙලාවට තේරුන්නේ නැති තැන් ඒ වගේ හම්බ වෙන්න පුළුවන්. ඒව නෝට් ඩවුන් කරලා තියාගන්න. ගොඩාක් වෙලාවට ඔය 6 to 6 method එක කරනකොට අපි ඒකෙම අපේ මොලේ යොදවලා වැඩ කරන නිසා ඔයාට ඔය තේරෙන්නේ නැති දේවලුත් සමහර විට ඉස්සරහට යන්න තේරෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒ විදිහට ඔයා සම්පූර්ණ පාඩමම මුලින් ඉඳලා බලන්න. ඊට පස්සේ ඔන්න ආයෙමත් ඔයාට උත්සාහ කරන්න පුළුවන් අර ප්‍රශ්නට උත්තර දෙන්න. ඒ විදිහට පාස් පේපර්ස් හැම එකේම තියෙන ඒ ඉලෙක්ට්‍රොනික්ස් වලට අදාළ හැම ප්‍රශ්නයකටම ඔයා උත්තර දෙන්න පටන් ගන්න. MCQ ටිකත් ඒ විදිහටම කරන්න. ස්ට්‍රක්චර්ඩ් තියෙනවා නම් ඒ ටිකත් ඒ විදිහටම කරන්න. එතකොට උදේ 6 වෙනකන් ඔය කිසිම ඩිස්ට්‍රැක්ෂන් එකක් නැතුව ওই ටික ඔක්කොම හොඳට කරන්න. මේක ඔයාට කැමති විදිහකට බෙදා ගන්න පුළුවන්. එක දවසකට එක ඔය මම කිව්වා වගේ ලෙසන් එකක් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ලෙසන්ස් කිහිපයක් දාගන්න පුළුවන්. ඒ ලෙසන්ස් වල ස්කෝප්ස් එක්ක ඔයාට පුළුවන් තීරණය කරන්න එක දවසකට කොච්චරක් කරන්න පුළුවන්ද කියලා. සමහරක් ලෙසන්ස් වල පොඩි ප්‍රමාණයක් නේ තියෙන්නේ. ඒතරේ පොඩි ප්‍රමාණයක් තියෙනවා කිහිපයක් ඔයාට අරගෙන පාස් පේපර්ස් කරන ගමන් ඒක කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ක්‍රමය අනිවාර්යයෙන්ම හොඳටම හරියන ක්‍රමයක්. මොකද ඔයාට ඩිස්ට්‍රැක්ෂන්ස් අඩුයි. හවස 6 ඉඳලා උදේ 6 වෙනවා කියන්නේ ඔයාගේ දවල් කාලේ නෙමෙයි. ඒතකොට ඔයා කොහෙටවත් යන්නේ නැහැ. ඔයාට කෝල්ස් එන්නේ නැහැ. එතකොට ගෙදර කට්ටිය ඔයාව කොහෙවත් එක්කරගෙන යන්න කතා කරන්නේ නැහැ. ඔයා කොහෙවත් එහෙම රැට යන්නේ නැහැ. ඒ නිසා ඔයාට ලේසියෙන්ම මේක කරගන්න පුළුවන්. බලන්නකෝ මේ මෙතඩ් එක try කරලා අනිවාර්යයෙන්ම හොඳට ෂෝට් නෝට්ස් ගහ ගන්නවා නම් ඒ වෙලාවටම ඒ ටිකත් කරගන්න. එතකොට ෂෝට් නෝට් එකයි ඔයා ප්‍රශ්නට උත්තර ලියන එකයි පාඩම් කරන එකයි ඔක්කොම තුනම එකට වෙනවා. ඉතින් මේ ක්‍රමය අනිවාර්යෙන් අත්හදා බලන්න. එම්බ ලේසියෙන් ඔයාගේ පාඩම් වැඩ ටික කරගන්න පුළුවන් වෙයි.